ටයිටැනික් වලදී මම පටන් ගන්නවා මෙන්න මෙහෙම. ටයිටැනික් එදා නොගිලුණා නම් මොනවා නම් වෙන්න තිබුණාද? ඒ වගේ ආදර කතාවක්. එහෙම මැරුණේ කොහොමද? ඒත් ඇත්තටම බැලුවොත් ගිලුනේ ජැක් රෝස් විතරද? පෙනුනේ නැතුවට දැක්කේ නැතුවට ගිලුණු පෙම් තව නැතිවද? ජැක් රෝස් මේ අදත් හිටියොත් උන් දෙන්න දැන් බැඳලාද? බැඳලා මදිවට ළමයි හදලා උන්ගේ පැටවුත් බලලාද? ඇත්තට මේ වගේ ප්‍රේමයක ඉරණ මෙහෙම කොහොමද? මේවා බලාන අහස ඉඳගෙන දෙවියෝ ඉන්නේ කොහොමද? ඒත් තව පැත්තකින් ගත්තොත් හරිම ඉරණ මේකද? කොයිතරම් අපි කොහොම හිතුවා? නොතේරෙන දේ ඒකද? ජැක් උනත් මැරුණේ ලෝකෙම තියෙන හොඳම විදියට නෙමෙයිද? රෝස් පාමුල පණකෙන් දෙයක්දී දුකක් දැනෙන්නේ කොහොමද? රෝස්ට උනත් දුකක් දැනුණාට හොඳම දේ ඒක නෙමෙයිද? රවට්ටපු තැන් රිද්දාපු තැන් ජැක් ගැන මතක තියෙයිද? උත්තමම ආදර කතාවල හොඳම තෑග්ග ඒකද? ආදරයකට හොඳම මුහුණද? එක් නොවෙන එක නෙමෙයිද? ටයිටැනික් එදා නොගිලුණා නම් මොනවා නම් වෙන්න තිබුණාද? ඒ වගේ ආදර කතාවක් එහෙම වැරුනේ කොහොමද?